අපේ සිහින YouTube channel එකට ඔයගොල්ලන්ව ආදරයෙන් පිළිගන්නවා. අද අපි මොණර කුඩුම්බියේ ශාකය ගැන කතා කරමු. ඕනම කෙනෙක් මොණර කුඩුම්බියේ ශාකය ගැන දන්නවා ඇති. මොකද හැම වත්තකම හැම පාරකම වගේ වැවෙන පැලයක් නිසා. මේ පැල ඇටියට මොණර කුඩුම්බිය කියලා කියන්නේ මේකේ මල් පිපුනම මොණරෙක්ගේ හිස මත තියෙන ශිකාවක් මෙන් පේන හින්දා වෙන්න පුළුවන්. මේකේ උද්භිද විද්‍යාත්මක නාමය සියන්තිලියම් සිනේරියම්. වර්නෝරියා සිනේරියා කියලා මේ ශාකය හඳුන්වනවා. ඇස්ටරේසියායි පවුලට අයිතිවාසිකම් කියන මේ මොණර කුඩුම්බියේ ශාකය කොබේ කල, කොබේ කොළ, කොබේ පලා, කුබේ පලා, මගුල් පලා, වතු පලා, මයුර ශිකා, කුඹුරු වැන්න, දුටු සපුටු, දුටු සතුට, දුටු සපුට, මල් පලා වගේ නම් වලිනුත් හඳුන්වනවා. ලිටල් අයන් වීඩ්, ඇෂ් කලර් ෆිලිබේන් කියලා හඳුන්වන්නේත් මේ මොණර කුඩුම්බියේ ශාකයම තමයි. තව සංස්කෘතික භාෂාවෙන් සහදේවී කියලත් මලයාලම් භාෂාවෙන් පුවාම් කුරුනිලේ කියලත් හඳුන්වනවා. සෙන්ටිමීටර් 30ක් විතර උසට වැඩෙන මෙම වාර්ෂික පැල ඇටියේ සිලින්ඩරාකාර කඳේ බුව වගේ ටිකක් තියෙනවා. මේ පත්‍රයක් දිගින් සෙන්ටිමීටර් 5ත් පළල සෙන්ටිමීටර් 2ක් වගේත් වෙනවා. පත්‍ර අණ්ඩාකාර හැඩයක් ගන්නා අතර ඒකාන්තරව පිහිටනවා. මල් නිලට හුරුලා දැම්පැහැයක් හෝ සුදු පාටින් යුක්තයි. බොන ඕන රෝග අතර බහුලවම තිබෙන ෆැටි ලිවර් එහෙම නැත්නම් අක්මාව තෙල් තැන්පත් වීමේ රෝගය මෙම ශාකයේ කැඳ පානය කිරීම මගින් පාලනය කරගන්න පුළුවන්. ඊට අමතරව අක්මාව ආශ්‍රිත රෝගවලට ආමාශයගත රෝග, මුත්‍රා රෝග, අතිසාරයට මොණර කුඩුම්බියේ මැල්ලුමක් වගේ හදලා කන එක ගුණදායකයි. කලින් කිව්ව රෝගවලට වගේම සිංගමාලේ රෝගයටත් මොණර කුඩුම්බිය කැඳ පානය ලබා දීමෙන් රෝගියාට සුවයක් ලබා ගන්න පුළුවන්. උෂ්ණ කාලවලදී ඇතිවන ආසාදන, ශරීරයේ ඇති දාහය වගේ රෝගවලට මොණර කුඩුම්බිය ව්‍යංජනය ඉතාමත් සුදුසුයි. තව මොණර කුඩුම්බියේ යුෂ අලුහම් සමය අවර්ණතා නැති කරලා සම පැහැපත් වීමට ආලේපයක් ලෙස යොදා ගන්නවා. ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට, රුධිරය පිරිසිදු කිරීමටත් මෙම ශාකය ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. සෙම් ගෙඩි වලට මෙම ශාකය ගලවලා තම්බා උගුර සේදීමෙන්ද, මුත්‍රාශය වකුගඩු වල ගල් දිය කර හැරීමේ ඖෂධයක් ලෙසද, ආර්ශස් රෝගයට වගේම පණු රෝග වලටත් මොණර කුඩුම්බිය ගොඩාක් ගුණදායකයි. පුංචි ළමයින්ගේ පාණ්ඩු රෝගයට, මාන්දම රෝගයටත් මෙම ශාකය මගින් මහඟු ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. අක්ෂි රෝග වලටත්, ඇස් පෙනීම වැඩි දියුණු වීමටත්, ඇස් වලින් නිතර කබ ගැලීමටත්, ඇස් දැවිල්ලටත් මොණර කුඩුම්බිය මල් තම්බා එම දියරේන ඇස් සේදීමෙන් සුවයක් ලබා ගන්න පුළුවන්. දියවැඩියා රෝගයට මෙම ශාකයේ කැඳ උඳු පියලිය සමග එක්කර බීමෙන් එම රෝගය සමනය කරගන්න පුළුවන්. මෙම මොණර කුඩුම්බිය ඩෙන්ගු රෝගයටත් 100%ක්ම ගුණදායකයි. ප්ලේට්ලට් කවුන්ට් එක ඉතාම ඉක්මනින් වැඩි කිරීමට මෙම කොළ වර්ගයට පුළුවන්. මෙම මහඟු ඖෂධයේ ගුණය කොපමණදයි කියා නිම කළ නොහැකි තරම්. කොටින්ම පණ යන කෙනෙක්ට මොණර කුඩුම්බිය පැල ඇටියක යුෂ මේ පැණිත් එක මිශ්‍ර කරලා බීමට සැලැස්සුවොත් පණ ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. රතු රුධිරාණු සෛල වර්ධනය කිරීමටත්
හිමොග්ලොබින් වැඩි කර ගැනීමටත් යෝග්‍යයි. ඒ හින්දාම සමහරු මේ පැලයට ලේ බැංකුව කියලාත් කියනවා. කැපුම් තුවාල වලට අමු ගහ සමග මොනර කුඩුම්බිය කොළ අඹරා බැඳීමෙන් සුවයක් ලබා ගන්න පුළුවන්. අපිට පුළුවන් මේ මොනර කුඩුම්බිය මුලින්ම ගලවලා දවස් දෙකක් මඩ පවනේ තියලා තේ වෙනුවට තම්බලා බොන්න. ඒ වගේම කැඳවලට කලවම් පලාවට මලවලා පරිප්පු වලට දාලා ලුණු මිරිසට කොළ ටිකක් එකතු කරලා ආහාරයට ගන්නත් පුළුවන්. මේ මොනර කුඩුම්බිය ව්‍යංජනයත් හරිම රසවත්. මිටි කිරි වලින් විතරක් උයලා කෑමට ගත්තම හරිම රසයි. පොල් කිරි දමා පිසූ මොණ්ඩ කුඩුම්බිය ව්‍යංජනය පිත් දෝෂ, සමේ ඇති අවර්ණතා දුර්වර්ණ වීම, ශරීරයේ දාහය සමනය කරනවා. කල්ගත වූ කැස්සට සම්පූර්ණයෙන් වියලාගත් මොණ්ඩ කුඩුම්බිය ශාකය කුඩු කරලා උණු වතුරට දාලා තෙමෙන් පානය කිරීමෙන් සමනය කරගන්න පුළුවන්. මොණ්ඩ කුඩුම්බිය ගස මේරීමට පෙර, ඒ කියන්නේ මල්ලෙන ඉස්සෙල්ලා තමයි ආහාරයට ගන්න ඕනේ. සුදු කබර රෝගයට මොණ්ඩ කුඩුම්බිය ශාකයේ ඇට තලතෙලින් අඹරා වරින් වර ආලේප කිරීම ගුණදායකයි. ගෙවතු ඉබේ හැදෙන මේ වටිනා ඖෂධය වල්පලයක් කියලා ගලවලා වීසි කරන්න නම් එපා. එහෙම කරොත් මේ වටිනා ඖෂධයේ පැලෑටිය වඳ වෙලා අපෙන් පසු පරම්පරාවට නැති වෙන්නත් පුළුවන්. ඒක නිසා අනාගත පරපුර වෙනුවෙන් තව තවත් මේ වටිනා මොණ්ඩ කුඩුම්බිය ශාකය ව්‍යාප්ත කරමු. ඒක රැකගෙන එහි ඇති ඖෂධීය ගුණ ගැන ඔවුන්ව දැනුවත් කරන්න. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. එමගින් ඖෂධීය මේ වගේ වටිනාකමක් තියෙන ශාක ගැන විස්තර සමාජගත කරන්න ඔබට දායක වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ තවම අපේ සිහින YouTube channel එක subscribe කරලා නැත්නම් මේ වීඩියෝ එක පහලින් තියෙන subscribe button එක press කරලා ඊට පස්සේම bell icon එකත් all කරන්න. එතකොට මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගොල්ලන්ට notification එකක් හම්බ වෙයි. එහෙමනම් තවත් අලුත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි.